දැන් අපි ගොඩාක් වෙලාවට කරන්න යන දේ තමයි මොකක් හරි සිද්ධියක් සිදු වුණ ගමම්ම අපි රියැක්ට් කරන්න යනවා. ප්‍රතිචාර දක්වන්න යනවා. එහෙම නැතුව අපිට පුළුවන් නම් පොඩි වෙලාවක් අරගෙන ඒක විශ්ලේෂණය කරලා අපිට ඒකට ප්‍රතිචාරයක් දක්වන්න මම හිතනවා ඒක වඩාත් හෙල්දි අපි එකපාරට ප්‍රතික්‍රියා කරනවට වඩා. එතනදී මම දකින ප්‍රධාන දේ තමයි කොයිතරම් දුරට අපිට පුළුවන්ද අනෙත් මිනිස්සුන්ව සෙන්ස් කරන්න. දැනෙන එක. ඒතකොට මේ දැනෙන එකත් එක්ක කමියුනිකේෂන් ස්කිල්ස් තමයි මම හිතන්නේ රිලේෂන්ෂිප් එකක තියෙන most important ඉතාමත්ම වැදගත්ම තීරණාත්මක ස්කිල් එක වෙන්නේ. මම කොයිතරම් විදිහට එයත් එක්ක කතා බහ කරනවද, මම කොයිතරම් දුරට මගේ අදහස් ප්‍රකාශ කරනවද, එයාව මම කොයිතරම් දුර හොඳට රීඩ් කරනවද, මේ ඔක්කොම දේවල් අයිති වෙන්නේ ඔය කමියුනිකේෂන් ස්කිල්ස් කියන එක ඇතුළේ. ඉතින් ඒකින්ද මට හිතෙනවා කමියුනිකේෂන් ස්කිල්ස් ඩෙවලොප් කරගන්න පුළුවන් නම් අපිට සංනිවේදන කුසලතා අපිට දියුණු කරගන්න පුළුවන් නම් ඒ රිලේෂන්ෂිප් එක සාර්ථක වීමේ සම්භාවිතාවය ගොඩාක් වැඩි.